ඉතින් කොහොමද අපේ යාළුවන්ට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අපේ ගෙදර ඇමෙන්නර නම් මේ දවස් ටිකක් සනීප නැහැ. ඔය බලන්නකෝ මේ තැන් තැන් වල ගිහිල්ලා ඔය පැත්තකට වැල්ලා වගේ ඉන්නවා. කන්නෙත් නැහැ, කෑම කන්නෙත් නැහැ. දෙසරයක් තුන්සරයක් ඒවා වමනේ දැම්මා. ඉතින් මෙයාව දැන් අපි මේ හදන්නේ මෙයාව ડોක්ටර් ගාවට එක්කන් ගිහලා මෙයාව පෙන්නන්න. මොකද පැත්තකට වෙලා ඉන්නවා කෑම කන්නෙත් නැහැ මොකුත් නැහැ. වෙනදාට ඉතින් මෙයාගේ ඉතින් හැමතිස්සෙම දඟ වැඩමනේ තියෙන්නේ. ඉතින් දැන් පැත්ත කරලා මේ නිකන් ඉන්නවා මේ මොකෝ සද්දයක් නැතුව. දැන් අපි මෙයාව මේ ડોක්ටර් ගාවට පෙන්නන්න එක්ක යන ගමන්. Ini kulung garam. Ya, kulung garam. Ayo, alur gantian. Gantian. Ayo dia. Mendekin nih. Tidak. Regalo ya. Kok? Ini. Keren ya. ये साथ एक साथ रहा है जैसे जैसे हाँ මෙයාට මේ උණ තියෙනවා. ඊට අමතරව මෙයාගේ ෂුගර් ලෙවල් එක අඩු වෙනවා. ඉතින් ડોක්ටර් ඉන්ජෙක්ෂන් කීපයක් දුන්නා. දැන් සලයින් එකක් දෙනවා. ඊට පස්සේ හදනවා. ගලව ගත්තා මාස්ක් එක. माथे कमेंट स्टार्ट किया है tinggal karena distraction Henda. Habiskan kau habiskan kan? ada ලෙඩ වෙලා නිසා එයාට කේන්ති වැඩි දැන් ටිකක්. සේලයින් දෙනකොටත් ඉතින් මෙයාව මේ එක විදිහකට තියාගන්න හරි අමාරුයි. ඉතින් හරි බලනවා. ඒක ගලව ගන්නත් ඉස්සෙල්ලා try කරා. डॉक्टर का दिन බෙහෙත් වගේක් දානවා. ඒක තමයි කරන්න අමාරුම. අල්ල ගන්න හරි අමාරුයි. මේ කනට බෙහෙත් දානකොට නිකන් හරි යුද්ධයක්. දෙන්න නෑ. මම කියන්නේ පේනව නේද ගහන්නේ. මෙතන ඉන්න ડોක්ටර්ස්ලා නර්ස්ලා ඔක්කොම ඉතින් අපේ ඇමෙන්ඩාව හොඳට දන්නවා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ මෙතන එන බහුවන්ගෙන් දඟම එක්කෙනා තමයිලු මේ අපේ ඇමෙන්ඩා. එයා ඉතින් දඟ මල්ලක්. Oh, එක දාන්න. අපේ ඇමෙන්ඩට ඉතින් උණ හිතලා ඉඳලා දවස් දෙකක්ම සේලයින් දුන්නා. ඒ කියන්නේ දවස් දෙකක් කියන්නේ එක දිගට දවස් දෙකක් නෙමෙයි. දැන් එක දවසක් ගෙනල්ලා පැය භාගයක්ම විනාඩි 40ක් වගේ දුන්නා. ඊට පස්සේ ආයෙත් ඊගා දෙවෙනි දවසේ ගෙනල්ලා ඒත් ඒ වගේ පැය භාගයක් වගේ දුන්නා. ඉතින් දැන් නම් මෙයාට හොඳයි. දැන් නම් ඉතින් නිදිමතේ ඉන්නේ.
පෞගි දවස් රාහට නිදා ගන්නත් බැරි වුණානේ අසනීප වෙලා හිටිය නිසා. ඔය පේනවනේ මෙයාට දැන් හිටගෙනත් නිින්ද යනවා. ඒ තරමට නිදිමතයි. මෙයා ඉතින් කැමතිම වැඩේ තමයි ඔය බ්‍රෂ් කරන එක. බ්‍රෂ් කරන්න එන්නකො පැනගෙන එන්නේ. ඊළඟට හොඳට සද්ද නොකර ඉන්න බ්‍රෂ් කරනකම්. හරි ආසයි බ්‍රෂ් කරනවට. දැන් නම් මෙයාට හොඳටම සනීපයි. දැන් ඔය බලාගෙන ඉන්න ජනේලෙ මිදුල දිහා මිදුල ඉන්නවා තලගොයි පැටව දෙන්නේ 3 දෙනෙක්. ජනේලෙන් දැකලා තමයි ඔය බලාගෙන ඉන්නේ. දොර ඇරලා තියනවා නම් ඉතින් පස්සෙන් දුවගෙන යනවා. අල්ලගන්න නම් බෑ ඉතින්. සුදු. සුදු. ඔයාලගේ ගෙවල් වල ඉන්න සුරතල් සතුන් ලෙඩ වුණාමත් අපි හිතමු බවුවෙක් හරි නැත්නම් පූස් පැටියෙක් හරි එහෙම නැත්නම් වෙන සුරතල් සතෙක් හරි ලෙඩ වුණොත් එහෙම ඒගොල්ලන් හොඳට රැක බලා ගන්න ඒගොල්ලන්ට බෙහෙත් තරම් දෙන්න. ඒගොල්ලන්ට ඉතින් තියෙන එකම රැකවන්නේ අපිනේ නේද? ඉතින් අපි ඒගොල්ලන්ව හොඳට ආදරෙන් බලා ගන්න ඕනේ. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක ඉවර කරනවා. ආයි අලුත් වීඩියෝ එකකින් හම් වෙන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ. එනං ගිහිල්ලා එන්නම්.